කියලා කියන්නේ ගෞරවය පිළිබඳව කරන ක්‍රීඩාවක්. කඩිය බෝලය දිහා බලනකොට තඩිය කොණ්ඩේ පීරනවා. ඒ පිස්සු කඩියෝ බෝලෙත් එක්ක මොකද කරන්නේ? මෙහාට එවනවා. ඒයි කඩියෝ ඔයාට අවුට් වෙන්න ওই තරම් ආසද? අප්පට සිරි තඩියෝ මාර ෂොට් එකක් දුන්නේ. මොකද දන්නවද? සුදු සීයාගේ බැට් එක මගේ අතේනේ තියෙන්නේ. මට තේරෙන්නේ නැත්තේ සුදු සීයා එයාගේ ලකී ක්‍රිකට් බැට් එක ඔයා වගේ තඩියකට දුන්නේ ඇයි කියලා. නැතුව එයා වගේ බූරුවෙක්ට දෙන්න කියලාද කියන්නේ? කාටද බූරුවා කිව්වේ මටද? ඔය අලියාගේ බූරුවගේ රණ්ඩුව නවත්ත ගන්න. රණ්ඩුව එපා. අර බලන්න. ඔයා ගහපු පාරට බෝලේ ගඟ පැත්තට ගියා. අයියෝ ඉවරයි. අයියෝ මගේ ලිප්ස්ටික් කෑම කවුද? කවුද මේකෙන් මට ගැහුවා? කියනවා බලන්න කවුද මේ මටයි පින්ටුටයි ක්‍රිකට් බෝලේ ගැහුවේ කියලා? ඇයි නැන්දේ අපේ වැරද්දක් උනේ. කරුණා කරලා ඒ බෝලේ දෙනවද? මගෙන් සමාවක් නෑ. දැන් මේ බෝලේ මගෙන් නිකන් නම් ලැබෙන්නේ නෑ. මේක ගන්න නම් ඕගලන්ට බෝට්ටු තරගෙන් දිනන්නම වෙනවා. එතකොට බෝලේ ලැබෙයි. ඕකත් මහලකෝ දෙයක්ද? අපි බෝට්ටු තරගෙත් දිනනවා. ඒ වගේම අනිවාර්යෙන් බෝලෙත් අරගන්නවා. ඔව් ඕගොල්ලෝ දින්නොත් එහෙම ටැග් විදියට සුදු සීයාගේ ක්‍රිකට් ආම්පන්න ටික ලැබෙයි. අයියෝ තඩියෝ එපා. නියමයිනේ. මේ කොල්ලා නම් මහා බෝඩ රජේ. කැමතිද පිටු? හරි එහෙමනම් ඔයාලා තුන් දෙනා රේස් එකට එන්න. මේ දැම්මම ඉක්මන් කරන්න. බෝලේ බැට් එකයි දෙන්න ලෑස්ති වෙලා ඉන්න. මගේ ක්‍රිකට් ආම්පන්න ටික මම ඒ කාලේ නම් ඕක පරිස්සම් කරේ. මං ඕකෙන් සසක 5ක්ම ගැහුවා. දැන් ඉතින් පින්ටෝ ඒ බෝලේ අරගෙන ඔයාගේ වලන් ටිකයි ජනේල් ටිකයි සේරම බෙදලා දායි. එතකොට මෙච්චරි ඔයාගේ බැට් එක අරගෙන රෙදි ගලේ ගහ. දැන් ඉතින් සාම්සුන් වෙන්නකො සුදු සීයේ. කඩියයි තඩියයි කොහොම හරි මේ තරගේ දිනාගෙන එයි. මෙලහකටත් එයාලව කලුවක් උහුණු කරන බෑ. යන්න තව හයියෙන් යන්න. ඔයාලගේ ආච්චිට ඔයිට වැඩි හයියෙන් යන්න පුළුවන්. යන්න. තව වේගය වැඩි වෙන්න ඕනේ. යන්න. ආත්ම ශක්තිය තිබුණොත් කවදාවත් වරදින්නේ නැහැ. ඒයි ඔය මොකද ඔය කරන්නේ? බලාගෙන අනේ මේගොල්ලෝ බෝට්ටු පදිනවද නෙවෙයි ගඟේ බැලලා කුණු ටික යවා ගන්නවා. මගේ නමත් නැති කරලා දායි. අයියෝ මගේ ක්‍රිකට් ආම්පන්න ටික. මේක පොඩි පුහුණු වීමක් විතරයි. දැන් තමයි හරියට පටන් ගන්න යන්නේ. මේගොල්ලෝ හොඳ තරගකරුවෝ කරන එක මගේත් වගකීමක්. එහෙනම් ලෑස්ති වෙලා ඉන්නකෝ. නැද්දේ දැක්කද ඔයා? ඒගොල්ලෝ ලෑස්ති වෙනවා. මම දැක්කා. පුහුණුවීම් කළා කාටද ඔයයි හරි ගියේ. කොච්චර පුහුණු වුණත් වැඩක් නැහැ. ඔයිට වැඩිය හොඳ හොර වැඩක්. මං කරන්නම්කෝ. ඔයා දන්නවනේ මේ නැන්දගේ හැටි. එසේ මෙසේ කෙනෙක්ද? මේක තරගයක්ද නැත්නම් රසකැවිලි බෝට්ටුවක්ද? ඔහොමද සරසන්නේ? කට ඔයා ඔය මොකද්ද අඳින්නේ කියලා බලන්නකෝ. බලන්නකෝ හැටි විතරක්. ඔයිට වඩා හොඳට චුක්කිට චිත්‍ර අඳින්න පුළුවන්. එහෙනම් තරගෙටත් ඔයාගේ සහායකයා හැටියට චුක්කිව අරගන්නවා. ඔව් අරගන්නවා තමයි. ඔයා වගේ කෙනෙක් ගන්නවා. ඔයා දැක්කද පිටු? අනිවාර්යයෙන්ම මේ තුන් දෙනා පරදිනවා. කොහොමද වැඩ?
හෙට බෝට්ටු තරකට මාත් එනවා. මම බලා ගන්නම් කොයි දෙන්නගෙන. මෙයා මේකටත් මැද්දට පයින්නවා මල කරදරයක්. සුදු සීයාගේ බෝනික්කි. අජේ හැමතිස්සෙම පූජා. අද නම් දෙවියන්ටවත් බෑ ඕගලන්ගේ දරුව තුන්දෙනාට උදව් කරන්න. කට වහ ගන්නවා. ගිහින් තමුන්ගේ වැඩ බලා ගන්නවා නම් හොඳයි. බලමු අද මගේ කඩියගේ තඩියගේ වැඩ. පින්ටු අනේ මගේ ක්‍රිකට් බෝලේ නේද ඔය? අනේ මගේ ක්‍රිකට් ආම්පන්න. අනේ සුදු සීයේ ඔයා බය වෙන්න එපා. ඔයාගේ ක්‍රිකට් ආම්පන්න ටික ඔයාට අනිවාර්යයෙන්ම ලැබෙනවමයි. අපි ළඟ තියෙනවා හොඳ සැලැස්මක්. ඔව් සුදු සීයේ අපි අච්චිව කැමති කරව ගත්තා. බැරි වෙලාවත් අපි තරගේ පෙරදුනොත් ඔයාට අලුතෙන් ටිකක් ගෙනල්ලා දෙයි. අඩියෝ මොකක්ද ඔය ඔයගොල්ලෝගේ සැලැස්ම? මේ අහන්න හිතවතුනි තරඟය පටන් ගන්න සියල්ල සූදානම්. හැබැයි අද තරඟය දිනන කෙනාට කුසලානයක් නෙවෙයි ලැබෙන්නේ. සුදු සීයාගෙන් විශේෂ තෑග්ගක් ලැබෙනවා. එහෙමනම් ඉතින් තරඟය පටන් ගමු. කඩියෝ මේ බලන්නකෝ. ඇයි මොකද තාරා බෝට්ටුවේ ගින්නක්වත් ඇති වෙලාද? ගින්නක් නෙමෙයි මේ බලන්න. බෝට්ටුව ඇතුලට ගොඩක් වතුර ඇවිල්ලා. මොකක්? හරිම දුකයි ළමයිනේ ඕගොල්ලෝ ගැන. ඒවත් උදලා පීදලා එල්ලකෝ. ඔතන වෙලා බලන් ඉඳලා හරියන්නේ. මේකට මොකක් හරි කරන්න. මොනවා කරන්නද? නාන්න තමයි වෙන්නේ. කඩියා ඔයා මෙහෙම කරන්න. ඔය වතුර ටික ඔයා බොන්න. සමා වෙන්න යාළුවා. දැන් නම් මගේ බඩ පිරීලා. දැන් මොකද කරන්නේ? කොහොමද අපි මේක දිනන්නේ? හොඳටම දැන් වතුර පිරෙනවා. බෝට්ටුවේ තියෙන බරවැරි දේවල් අයින් කරලා දාමු. එයි මගේ දිහා ඔච්චර බලන්නේ. සමා වෙන්න යාළුවා. මේක හදිසි අවස්ථාවක්. එකක්වත් තියාගන්න එපා. හැමදේම සික් කරලා දාන්න. දැන් ඉතින් මේ වතුර ටිකම මොකක් හරි කරන්න උදව් වෙන්න. හම්බ වුණා. එන්නවා. කඩියා පිටපස්ස බලන්න. එපා. තාරා ඔතන බලාගෙන නැතුව ඕක අරගන්න. ඔකෝයි දෙයියනේ මේක අපේ හබලක් කඩලා දැම්මා. දැන් අපි කොහොමද මේ රේස් එක දිනන්නේ? අනේ කඩියෝ ඔයාලට තේරෙන්නේ නැද්ද මේ වගේ සතෙක්ට හබලෙන් ගහලා වැඩක් නැහැ කියලා? අතාරිනවා මගේ අලුව දෙන්න. අම්මේ ඔයත් ආවනේ. දැන් ඉතින් තුන් දෙනාට පුළුවන් මෙතන ගිලෙන්න. නියමයිනේ චුක්කි. ඔයත් එනයි යමක් කමක් දන්නව නේද? ඔන්න මම මේකත් හැදුවා. ඔයාලට කඩියෝ කලින්ද කරන්න තිබ්බේ. ඇයි මොකද? වෙනද හැමදේම මතක් කරන ඔයාටනේ. අද ඔයාට මේ මොකද්ද වෙලා තියෙන්නේ? ඒත් කඩියෝ අපි කොහොමද තරඟේ දිනන්නේ? මිචරි නැන්දයි පින්ටුයි දැන් අවසානෙටත් ලං වෙලා ඇති. හරි දෙවියනේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ? ඕගොල්ලෝ මේ තරම් ඉක්මනට මෙතෙන්ට ආවේ කොහොමද? අනේ දරුවනේ එන ගොල්ලෝ දෙන්න මගේ ක්‍රිකට් ආම්පන්න ටික බේරලා දුන්නා. අපි දිනුවා. සුදුසීයේ මං කිව්වා නේද මේ තරගෙන් කොහොම හරි දිනනවා කියලා. බොහොම ස්තුතියි දරුවනේ බොහොම ස්තුතියි. යමු මේ සතුට වෙනුවෙන් අපි ක්‍රිකට් තරගයක් තියමු.
තඩියෝ